එනවා බලන්න. පාලකතුමනි මොකද අද නිකන් කැඳ බිල වගේනේ. නේෂා නිසා මගේ ඔළුව අවුල් වෙලා තියෙන්නේ. දැන් මාස 4කටත් වැඩි කිසිම ආරංචියක් නැහැ. එයාට තාත්තව අමතකද දන්නේ. එන්න තේ එකක් බොන්න. පුතාලි උමක් අතෙව්වේ නැද්ද? ඔයා ප්‍රශ්නකින්ද? අපිට ආරංචියක් ආවා. නේෂා සටන් කලාව හදාරනවලු. මහ ලොකු සටන් කලාව මොනවා ඉගෙනගෙන නවතිද්ද දන්නේ නැහැ. දැන් එයා මං කියන දේ අහන්නෙත් නැහැ. එයා සටන් ඉගෙනගෙන මොනවා වෙයිද? එයා හොඳ ළමයෙක් කියලා හැමෝම දන්නව නායකතුමනි. බය වෙන්න එපා. අනික මගේ ළමයි දෙන්නේ එයා පස්සෙන් කැරකෙනවා. කොහොමද නැන්දේ? හොඳයි ළමයිනි. ඔයාලා නේෂණකන්ත බලාගෙන ඉන්නේ. මාත් හිතනවා අදවත් එයා ආයි ගමට එයි කියලා. අපි ගිහින් එන්න. එයා මාස 3කින් එනවා කියලා කිව්වේ. දැන් මාස 4ක් වෙලා. ඇත්තමයි ආවම මං හොඳ වැඩක් කරනවා. අයිබෝවන් රජතුමනි. අයිබෝවන් කුමරුනි. ස්වර්ගරාක්ෂයා කියපු විදිහටම මෙහෙයුම පටන් ගන්න ලෑස්ති. බොහොම හොඳයි. මකරමාලිගේ අවුරුදු ගානක්ම සද්ද වහලා හිටියේ. මෙතන ලොක්ක කවුද කියලා හැමෝටම දැනගන්න කාලේ දැන් ඇවිල්ලා. දීර්ඝායු වේවා රජතුමනි. දැන් නැගිටිනවා. තාත්තේ ඔයා ස්වර්ගරාක්ෂයට පොරොන්දුනේ එයත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා කියලා. එයත් මේකට සම්බන්ධයිද? ඔව් 100%ක් නෙවෙයි. එයා ශක්තිවන්තෙක් වුණාට අපේ මාලිගාව යටත් කරගන්න තාම එයාට බෑ. මේ වෙලාවේ ලෝකෙම ඇවිලිලා ඒක අපිට හොඳ අවස්ථාවක් ඔය වතුර පාර උඩින් යවලා බලය හදාගන්න. යක්ෂයයි අධිකරණයේ තරහ කළොත් එතකොට අපිට අධිකරණය අල්ල ගන්නත් ලේසි වෙයි. කොහොමද මගේ මොලේ? කවුදොතට හැංගිලා සෙල්ලම් කරන්නේ? හරියට නිකන් හොර මීයෙක්ගේ වගේ නේ මෙයාලගේ වැඩ. කවුද දන්නේ හොර මීයා? නේෂා! නේෂා! හොර මීයෝ දෙන්න මගේ උගලට හොුණා. නේෂා ඔයා නම් මෙච්චර කල් කොහෙද හිටියේ? ඔයාට අද පුළුවන් නම් අල්ලන්න. ඕනේ නේෂා. බෑනේ. මොඩෝ ඉවල් පැටිය. යාළුවන්ට නොදීම කෑම කනවද? අපිට කැලක් දීලා කෑවොත් මොකද වෙන්නේ? ඉක්මනට උතනින් බහැලා එන්නයි කිව්වේ. ෂෝක් අස්ව පැටියා. එතකොට ඔයා ලොකු ශක්තිවන්තයෙක් නේද? මොනවා අහනවද? ඔයා නැති වුණා කියලා අපි ඔය නිකන් හිටියේ නෑ. ඒ උල්පතේ වතුර නම් හිතා ගන්න බෑ. දැන් අපිට පුළුවන් අශෝක මධ්‍යම දන්තලාවට යවන්න. ඇත්තටම ඔයාලා දෙන්න හොඳට වැඩේ කරා. හැබැයි මේ ඇයි මොකද? නෑ මුකුත් නෑ. යමු. ඉස්සෙල්ලාම ගමට යමු.
අශ්වන්ට ජය වේවා. අනේ මගේ ළමයිනේ ඔයාලා මෙතන නේද අපිට පොඩි ප්‍රශ්නයක් වෙලා ඒ ශෝමාම නේද? නේෂත් මෙතන ඉන්නව නේද කොච්චර දෙයක්ද අනේ අපි පාරුව ඊයේ රෑ එකපාරට වතුරු දහන් වුණා වෙච්ච දෙයක් හොයාගන්නවත් නෑ මොකා? ඕකනම් මකර මාලිගාවේ වැඩක්. බලමුකෝ. අපි ඒගොල්ලොන්ට යතින් යන්න දුන්නානේ. ඒකයි දැන් අපෙන් හොරකම් කරන්නේ. නේෂා කලබල නැතුව ඉන්න. අපි තාම දන්නේ නෑනේ. පාලකතුමාට කියලා එයාට තීරණයක් ගන්න කියලා. එයාට මොනා කියන්නද? පාරුවක් අතුරු දහන් කරන්න කවුද ඉන්නේ? අනිවාර්යයෙන්ම ඩොංහායි වලමයි තමයි. මේ පාර නම් කලින් ඒ වගේ වාඩුවක් ගන්න ඕනේ. එන්න මාත් එක්ක. තාත්තේ ඊරේ අපි යවපු පාරුව. ඒක මන් දන්නවා. කිව්ව මහලා එන්න. ඒක ඔයාලා දන්නවද? තාත්තේ අපි ඔකට නිකන් ඉන්න හොඳ නෑ. මේකට මොකක් හරි පාඩමක් උගන්වන්න ඕනේ. ඔව් එහෙම කරන්න ඕනේ. පාඩමක් උගන්වන්න ඕනේ. මොන හරි දෙයක් අපි කරන්න ඕනේ. නේෂා ඔයාගේ කතාව හරි. ඒ වුණාට දැම්ම මෙයාලව අවසන්න හොඳ නෑ. මේ ගැන මං හොයලා බලන්න. සාකච්ඡා කරලා කරන දෙයක් කරමු. තාත්තේ සද්ද නැතුව ඉන්නක හොඳ දෙයක් නෙමෙයි. ඔයාට බැරි නම් මම බලා ගන්නම්. මොකද කරන්නේ? එයාව නවත්තන්න. නේෂා නියමයිනේ. තාත්තේ මං හැමදේම ඉගෙන ගත්තා. දුෂ්ටයන්ට කරදර කරන්න මම තවත් ඉඩ තියන්නේ නෑ. මං මේ යක්ෂයන්ව විනාශ කරනවා. මේක සාමය උදා කරනවාමයි. නේෂා ඔහොම ඉන්න. ඔය වැඩේ කරන්න එපා. නේෂා ඔයා ඒත් මෙහෙන් යනවද? අපිත් යමු. ඇතුලින් අයටයි කිව්වේ ඉක්මන් කරලා එළියට එන්න. කවුදනේ මේ කරදර කරන්නේ? එයා ජීවිතේ ගැන ආසාව අත්හැරලා වගේ. කරන්නම්කෝ හොඳ වැඩක්. මේක අපිට ලකුණු දාගන්න හොඳ අවස්ථාවක්. හරි අපි යමු. ඇතුලින් නෑ එළියට එන්න. කවුද සද්ද දාන්නේ? හොඳ හිතින් යටත් වෙනවා. අපි ඉවරයි. නේෂා. ආයේ ඔය දෙන්නද? අද නම් දුවල බේරෙන්න හම්බ වෙන්නේ නෑ. එයාලට පැනලා යන්න බෑ. එයාලව අල්ල ගන්නවා. අපි ඉන්නේ අපේ භූමියේ. බය නැතුව අල්ල ගන්නවා. නැත්තම් කුමාරයාගේ විසුමක් වෙන්නේ ඒ මොකද උනේ? ඉන්නයි කිව්වේ. නියම වෙලාවට හම්බුනේ.
උන්තාම ජීවතුන් අතර නේද? පාලකතුමනි යන පාර හරිද? හරි පාර යන්නේ මට වැරදුන්නේ. ජියුසු කුළුණට යන්නේ. මොකා? ඒ වුණාට පාලකතුමනි මේ වෙලාවේ ආරක්ෂකවලු දැම්මොත් එයාලව අවුස්සගත්ත වගේ වැඩක් වෙනව නේද? දැන් නේෂත් මාව අවුස්සලා ඉවරයි. එයාලා මිනිස්සුන්ට වද දුන්න වැඩි. අපි ඔය බලන් හිටියොත් ප්‍රශ්න වැඩි වෙනවා. නේෂට කරදරයක් වෙන්න බෑ. ඒක මගේ මිනිස්සුන්ටත් පොදුයි. හරි යමු. මෙච්චර කාලයකට පස්සේ මම අද තමයි ඔබතුමාගේ උද්‍යෝගයක් දැක්කේ. අශ්ෂයෝ ඔයා කොහෙද? අපිව හෙනවද? අයියෝ මට නිදහසේ නිදා ගන්නවත් දෙන්නේ කොහෙද නැහැ. ඉන්නේ? අනේ අපේ නේෂ කරදරයක. අහන්න නේෂ සටන් කරන්න කියලා ඩොන් හයිබලට ගියා. මොකද්ද? අන්න රහෙට. නගින්න යන ගමන් කතා කරමු. හරිම බෝරුයි. තමුන් දන්නවද දෙයක්? එදා පැනලා ගියාට පස්සේ මං හිතුවේ නෑ තමුන් ආපහු මෙහෙයි කියලා. මුලින්ම අග්නි ශක්තිය මට දෙනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් නෑ. අයෝබා අද අපි මේකෙන් දෙකෙන් එකක් බේරගන්න ඕනි. ආයෙ මොනව බේර ගන්නද? ඔයා මෙතන ඉන්න එපා. හරි පරිස්සමයි. අලුත් වැඩ කැලේ ටිකක් ඉගෙනගෙන තියෙනවා වගේ. ඔන්න ඔය අවිය ගොඩක් බල සම්පන්න එකක්. ඕකට පුළුවන් අග්නි ශක්තියෙන් දෙන බලය වැඩි කරන්න. ඔයාගේ මේ මොන්ටිසෝරි වැඩ බලාගෙන මට තවත් ඉන්න බෑ. දන්න තරමින් කලින් මේ ආරක්ෂක සැකස්ම විවෘත කරලා තියෙන අවුරුදු 100කට කලින්. කවුද හිතුවේ මේක මේව දකින්න ලැබෙයි කියලා? ඕක දැක්කයි කියලා මොනව කරන්නද? මේ වගේ ප්‍රශ්නයක් උනේ නැත්තම් ඉතින් ඕක දකින්න උවමනාවක් නැහනේ. සරලව හිතන්න එපා. සාමාන්‍යයෙන් මේ ආරක්ෂක වලල්ල පාලකතුමා තමයි පාලනය කරන්නේ. ඒක සෑහෙන කාලයක් පාවිච්චි කළොත් ආත්මය වුණත් විනාශ වෙන්න පුළුවන්. කරුණාකර අපිව ආරක්ෂා කර දෙන්න මැනවි. සවන් යොමා අපිට පිහිට වෙන්න. මහා ලොකු අග්නි ශක්තිය. අන්තිමේදී ඒකත් මගේ අතේ. කවුද ඔය? අපි අහුවේ වගේ. අශ්ව මහත්තයෝ ඉක්මනට උතනින් අයින් වෙන්න. තමුන් ආපහු ආවද? නවතිනවා. තමුන් හිතනවද ඩොන් හයිවලදී තමුන්ට ඕන විදිහට වැඩ කරන්න පුළුවන් කියලා? නේෂා නැගිටින්න වෙලා ගන්න බෑ. අපි කරදරයක වැටිලා ඉන්නේ. ඔයා ආවද? දැන් ඉතින් සෙල්ලම් ඉවරයි. දැන් ලෑස්තිනෝ මැරෙන්න. මේ ජලමකරු අපේ ශක්තිය උරා ගන්නවා. අපි බලමු. අග්නි අවිය. බොරුවට දඟලන එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඔය අග්නි ශක්තිය අයිති මටයි. ඔන්න
හිතන්න පටන් ගත්තා. කලබල වෙන්න එපා නේෂා. හිත එක්තෙන් කරගන්න. ආයෙත් බලමු. මං හිතන්නේ අග්නියවිය පාවිච්චි කරන්න මානසික ශක්තිය තමයි වමනා වෙන්නේ. ඒ හින්දා හිත සංසුන් කරගන්න ඕනේ. මේ මොකද වෙන්නේ? එයා ඔයාගේ ශක්තිය අවශෝෂණය කරගන්නවා. යනවා යන්න. ආයෙ කරන්න එපා. ඕකෙන් වෙන්නේ ඔයාගේ බලය නැති වෙන එක. මරණ ගබ්බලාගෙන ඉන්න කියලා දුවා කියන්නේ. ඔයාලට බේරෙන්න බෑ. ඕක මගේ අවුරුදු ගාණක් පරණ ආයුධයක්. අඩුතරමේ මකර රජතුමාටවත් ඕකෙන් බේරෙන්න බෑ. ඉතින් ඔයාලට පුළුවන්ද? ඔයා එක දැක්කද? ඔතනින් අයින් වෙන්න. ඔයාට ස්තුතියි. ඉතුරු හරිය මම බලා ගන්නම්. පරිස්සම් වෙන්න. අයෝබා ලෑස්ති වෙනවා. එනවා. වෙන්න බෑ. කොහොමද එක පාට මෙයාගේ බලය වැඩි උනේ? ඉස්සරහට තව දේවල් හිතා ගන්න බැරි වෙයි. මෙයාගේ ශක්තිය එන්න වැඩි වෙනමනේ. මං අග්නියවිය පාවිච්චි කරන්න හොඳටම දන්නවා. ඉවරයි කියලා හිතන්න එපා. තමුන් හිතන දේ මන් දන්නේ නැහැ කියලාද හිතන් ඉන්නේ? බලමු. එකපාරට මොකද මේ වෙන්නේ? ඇයි මේ? එයා දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකේ බලය එකතු කරනවා. මකර රජතුමා පරද්දවන්න මට උතන්ට එන්න විදියක් නැහැ. එහෙම වුණොත් ප්‍රශ්නය වැඩි වෙනවා. මේ සටන ඔයාටම තමයි තනියම කරන්න වෙන්නේ. ඒත් මාස්ටර් මම මුකුත් කරත් එයාට කිසිම දෙයක් වෙන්නේ නැහැ නේ. දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකේ බලය මේ වෙනකොටත් ඇතිරිලා ඉවරයි. ඔයා ඉපදිලා තියෙන්නේ දේවදරුවෙක් විදිහට. ශරීරයයි මනසයි එකතු කරලා හිතන්න. මිනිසුයි සබාදාමයි අතර සමගිය ඇති කරන කාලය වැඩි ඈතක නෑ. ඔයාට මේක කරන්න පුළුවන්. සබාදාමය අතර සමගිය? දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ බලය? ඔයාට පුළුවන් දේ බලය නවත්තන්න මට උදව් කරන්න. අවබෝධය ඇති කරගන්න ඕනේ. මනස එක විදිහකට තියාගෙන. හරියට හරි. දිව්‍ය ලෝකයේ මනුස්ස ලෝකයේ බලය මගේ වටේම තමයි තියෙන්නේ. ඔන්න එනම්. බලය පාවිච්චි කරලා මේ යක්ෂයා විනාශ කරන්න ඕනේ. කොල්ල වැඩේ කරලා වගේ. මාත් එක හිතනවා. අපි නේෂව නගරයෙන් පිටුවහල් කරා නම් හරි. පාලකතුමනි. බොහොම ස්තුතියි මාස්ටර්. මම පළවෙනි සටන දිනුවා. ඔයා දෙනවා නම් තමයි. ඒත් ඒක කෙලවර වුණේ ලොකු ප්‍රශ්නයක් ඇති කරලා. මාස්ටර් ඩොංහයිල අපෙන් පරිගන්න හිතන් ඉන්නවා නම් මම ඒකට මුහුණ දෙන්න. ඔයා තනියම මේකට මුහුණ දෙන්නද? ඔයා හිතනවාද එයාට ප්‍රශ්න තියෙන්නේ ඔයා එක්ක විතරයි කියලා? මාත් මේකට අත ගහලා දේවනීතිය කඩ කරලා ඉවරයි. ආයෙත් ඒ වැරද්ද කරන්න බෑ. මාස්ටර් මං යත් එක්ක සටන් කළේ මිනිස්සුන් ආරක්ෂා කරන්න. වරදක් නෑ. වරදක් නෑ.
ඒත් ලෝකෙ වෙන දේවල් එක්ක සොබාදහමට හරි වැරද්ද අඳුරගන්න බෑ. මාස්ටර් 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 හැබැයි ඔයා මේකත් ඔලුවට ගන්න. කරන දේ දෙපාරක් හිතලා කරන්න.